Photographs are speaking, frozen in their frame. I reach for you, but you're too far away. Hi everyone, welcome back to our channel. අද අපි තායිලන්ඩ් ට්‍රිප් එකේ day 4. ඔන්න අද අපි බැංකොක් ඉඳලා පතාය යනවා. one day trip එකක් විදියට තමයි අපි plan කරලා තියෙන්නේ. ඉතින් අපි අද උදේ මොටෙල් එකකින් බස් ටර්මිනල් එකට ආවා. So per person bus ticket එක උනේ baht 131. ඉතින් අපි දෙන්නටම 262 baht වුණා. ඒ අපි යන කාලේ තිබ්බ ටිකට් ප්‍රයිස් එක දැන් ටිකට් ප්‍රයිස් එක කොහොමත් හැමදාම ටිකට් ප්‍රයිස් එක චේන්ජ් වෙනවා. අපිට ඔන්ලයින් හැමදේම චෙක් කරගන්න පුළුවන්. එතකොට ඔන්ලයින් ටිකට් බුක් කරගන්නත් පුළුවන්. ඉතින් අපි නම් එතනට ගිහින්මයි ටිකට් පර්චේස් කරගත්තේ. ඉතින් කවුරු හරි පතාය යන්න එතනම නම් මුලින්ම ඔන්ලයින් ගිහින් අපිට ඩීටේල්ස් ගන්න පුළුවන්. අපේ බස් එක හරියටම 6 am පිටත් වුණා. ඇත්තටම මේ බස් එක හරිම කම්ෆර්ටබල්. ඒ වගේම අපි බස් එකට නැගලා ටික වෙලාවකින් චූටි ක්ලිප්ස් ටිකක් අරගෙන අපි ආයේ නිදාගත්තම ආයේ අපි පතාය ටර්මිනල් ගිහින් තමයි ඈරුනේ. බැංකොක් ඉඳන් පතාය යන්න හරියටම almost 3 hours වගේ යනවා. ඉතින් හරියටම 3 hours වලින් අපි පතාය වලට ආවා. බස් එක හරියටම පතාය බස් ටර්මිනල් එකකින් තමයි අපිට බහින්න තියෙන්නේ. ඉතින් අපි එතන බැස්සට පස්සේ අපිට ෆස්ට් ස්ටොප් එකට අපි ටැක්සි එකක් බුක් කරගත්තා. අපි ටැක්සි එකක් බුක් කරලා තමයි එතනට යන්නේ. මොකද අපි බස් ටර්මිනල් එකේ නම් ෆස්ට් ස්ටොප් එකට අපේ මැප් එකකින් සර්ච් කරලා බලද්දී පොඩි දුරක් තිබුණා. ඉතින් අපි ටැක්සි එකකින් යන්න ප්ලෑන් කරලා අපි ටැක්සි එක බුක් කරගත්තා. අපි මුලින්ම යන්නේ පතාය වල තියෙන ලෝකයේ ලොකුම 7-Eleven එක බලන්න. ඉතින් මේක සාමාන්‍ය 7-Eleven එක වගේ නෙවෙයි. ෂිප් එකක් වගේ ඩිසයින් කරලා තියෙන 2 story 7-Eleven එකක්. පිටින් බලද්දී හරියටම ලොකු cruise ship එකක් වගේ. අතන තායිලන්ඩ් වල හැමතැනම 7-Eleven තියෙනවා. ඒත් මේ ස්ටෝර් එක නම් සාමාන්‍ය 7-Eleven එකට වඩා ගොඩාක් ලොකුයි. ඉතින් අපි 7-Eleven එකේ ඔක්කොම එක්ස්ප්ලෝර් කරලා අපි උදේට කාලා හිටියේ නැති නිසා අපේ බ්‍රේක්ෆාස්ට් එක 7-Eleven එකකින්ම ගන්න හිතුවා. ඉතින් මම මේ ගත්ත කෑම ඒගොල්ලන් ෆ්‍රිජ් වල තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒවා සීතලයි. අපි කැෂියර් එකට ගිහින් පේ කරාම ඒගොල්ලන් අපිට ඒ කෑම ටෝස්ට් කරලා දෙනවා. ඊට පස්සේ ඉතින් මම මේ යන්නේ 7-Eleven එකකින්ම උඩ ෆ්ලෝ එකට. ඉතින් මේ 7-Eleven එක අනිත් 7-Eleven එක වගේ වෙනස් කිව්වේ මේකේ පල්ලෙහා ස්ටෝර් එකකින් කෑම අරගෙන උඩ අපිට ඩයිනින් කරන්න ඒරියා එකක් වෙනමම තියෙනවා. ඉතින් අපි මේ උඩට ගිහින් අපි කෑම එක කාලා දෙවනි ස්ටොප් එකට යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපි නෙක්ස්ට් ස්ටොප් එක කොහෙද කියලා ගෙස් කරන්න බලමු. අපි අපේ බ්‍රේක්ෆාස්ට් එක අරගෙන අපේ නෙක්ස්ට් ස්ටොප් එකට ආවා. අපේ නෙක්ස්ට් ස්ටොප් එක උනේ පතාය බීච් එක. ඇත්තටම අපි ආවේ බීච් එකට දවල් වෙලාවේ. ඒ වෙලාවේ නම් බීච් එකේ හරිම අවුයි.
ඉතින් අපිත් පොඩි වෙලාවක් ඉඳලා චුට්ටක් ඇවිදලා ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන ඉතින් ඉක්මනටම අපේ නෙක්ස්ට් ස්ටොප් එකට ගියා. ඒ වගේම මෙතන ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා කරන්න. අපි නම් ඉතින් ඇක්ටිවිටීස් කරන්න ගියේ නැහැ. මේ ඒගොල්ලන් මේක කියන පැකේජස් විදියට අරගෙන අපිට ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි පතායා බීච් යන්න ප්ලෑන් කරනවා නම් හවස 5න් පස්සේ වගේ ගියා නම් අපිට ටිකක් ඉන්න පුළුවන්. මොකද නැත්තම් පතායා වල අවුව අරින්න සැරයි. බීච් එකේ ඉන්න ගොඩාක් අමාරුයි දවල් වෙලාවට. මේ අපේ ෆොටෝග්‍රැෆර් පේනවනේ. එයා ලස්සන කවර් ෆොටෝස් ගන්න ගමන් ඔය ඉන්නේ. ඉතින් මේ වගේ අපි චුට්ටක් බීච් එකේ ඇවිදලා පොඩි වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකක් එම අරගෙන චුට්ටක් විතර ඉඳලා අපි ආයේ අපේ නෙක්ස්ට් ප්ලේස් එකට යන්න කතා වුණා. මොකද මෙතන ඉන්න බෑ, හරිම අවුවයි. පේනවනේ දැනටමත් අපිට මාන්සි. ඉතින් අපේ තර්ඩ් ප්ලේස් එකත් බලලම අපි ආයේ බැංකොක් යන්න ප්ලෑන් කරා. ඉතින් බීච් එකේ ටික වෙලාවක් ඉඳලා අපි ඊට පස්සේ ගියේ පතායා වල තියෙන ෆේමස් ටර්මිනල් 21 එකට. මෙතන නම් හරිම ලස්සනයි. එන්ට වෙනකොටම ලස්සන ස්ටැචුස් එම තියෙනවා අපිට ෆොටෝස් ගන්න පුළුවන් විදියට. ඉතින් අපි එතන ෆොටෝස් ටිකක් අරගෙන තමයි අපි ටර්මිනල් 21 එකට එන්ට වුණේ. අපි ඇතුළට යනකොටම එයාපෝට් එකකට ආවා වගේ ෆීලින් එකක් තියෙනවා. ඉතින් ටර්මිනල් 21 එකේ ස්පෙෂල් තින් එක තමයි හැම ෆ්ලෝ එකක්ම එක එක කන්ට්‍රීස් වල ෆේමස් ප්ලේසස් දෙමියකට තමයි අදලා තියෙන්නේ. ඉතින් එක ෆ්ලෝ එකක ඉඳලා තව ෆ්ලෝ එකකට යනකොට අපිට ඉතින් එක රටක ඉඳන් තව රටකට යනවා වගේ ෆීලින් එකක්. ඉතින් අපිත් චුට්ටක් හැවිදලා හැම ෆ්ලෝ එකටම ගියා. ඒ වගේම එතන ෂොප්ස්, රෙස්ටෝරන්ට්ස් වගේම ෆොටෝස් ගන්න ලස්සන ප්ලේසස් ගොඩාක් තියෙනවා. ඉතින් පේනවනේ එක එක ෆ්ලෝස් වල එක එක රටවල්. ඒ වගේම ඒ රටවල් වල ෆේමස් ප්ලේස් එක තමයි එතන කියන්නේ ඒ ෆ්ලෝ එකේ අදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ප්ලේ ඒරියා එකක් වගේ ප්ලේස් එකක්. ඉතින් මෙතන අපිට කෑෂ් දාලා ප්ලේ කරන්න පුළුවන්.
ඉතින් අපි ටර්මිනල් 21 එකේ හැම ෆ්ලෝ එකක්ම එක්ස්ප්ලෝර් කරලා අපිට ටිකක් බඩගිනි වුණ නිසා අපි මේ ලාස්ට් ෆ්ලෝ එකේ පියර් 21 කියන ෆුඩ් කෝර්ට් එකට ආවා. එතන හැම රටක්ම රිප්‍රසන්ට් කරනවා වගේ හැම කන්ට්‍රි එකකින් හැම කන්ට්‍රි එකකටම අදාළ කැම තියෙනවා. ඉතින් අපිට ආයි බැංකොක් වලට යන්න බස් එකේ 3 hours වගේ යන නිසා අපි මෙතනින් කෑම අරගෙන යන්න හිතුවා. ඉතින් අපි එතනින් කෑම කාලා ඉවර වෙලා ආයි පල්ලෙහාට එනකොට මේ වගේ vehicles display කරලා තිබ්බා. ඉතින් අපි ඒකත් බලලම අපේ බැංකොක් හොටෙල් එකට යන්න හිතුවා. แต่ละรุ่นหรือว่าแต่ละค่ายไหนบ้างนะที่ทุกท่านสนใจในวันนี้จะมีแคมเปญพร้อมกับดอกเบี้ยสุดพิเศษนะคะมาเอาใจกับทุกท่านบ้างรอบนี้ค่ะขออนุญาตเริ่มกันที่นะคะเปอร์โยกันก่อนเลยดีกว่าเดี๋ยวเรามาดูกันว่าวันนี้นะคะทางเปอร์โยนำรุ่นไหนมาพร้อมกับแคมเปญสุดพิเศษอะไรบ้างแต่ว่าก่อนอื่นเลยสำหรับท่านนะคะที่เดินทางมาถึงแล้ววันนี้ค่ะเราจะมีการประชาสัมพันธ์นะคะด้วยกันทั้งหมด3 รอบค่ะโดยในรอบนี้ 12 นาฬิกาที่ตรงค่ะรอบต่อไป 15 นาฬิกาหมายถึง3 โมงตรงและรอบสุดท้ายค่ะ 18 นาฬิกาหรือว่า 6 โมงเย็นนั่นเองต้องติดตามนะคะห้ามพลาดเลยเพราะว่าในแต่ละรอบเนี่ยราคาหรือว่าแคมเปญต่างๆอาจจะปรับเปลี่ยนหน้าหาได้ยังบางรุ่นเนี่ย So if you are coming to Pattaya, definitely come and check this place out. It's really cute and worth visiting. ඉතින් අපේ Pattaya one day trip එක අපි enjoy කරේ මේ වගේ තමයි. ඉතින් අපි plan කරලා ආව විදියටම අපිට යන්න ඕනේ place එකට හැම එකකටම අපි ගියා. ඉතින් Pattaya trip එකක් එනවා නම් one day trip එකක් නම් හරියටම locations ටික හරියටම plan කරලා time තියලා ආවනම් ඉතින් අපිට දවසින් මේ හැම දෙයක්ම cover කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි Pattaya වලින් ආපහු බැංකොක් හොටෙල් එකට යනවා. අද උදෙන්ම නැගිටලා පැය 3ක් විතර travel කළා. ඇවිල්ලා දවසම ඇවිදලා ගොඩාක් මාන්සි. ඉතින් දැන් ආයෙ අපිට පැය 3ක් travel කරලා බැංකොක් යන්න තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye, see you soon. Yeah, I want to ask you, you have any photos for the sharer that pencil box? Because I don't get because Alright.